එතකොට ඊට අමතරව අද බැක්කා තව හොඳ කතාවක්. ඒ කියන්නේ JVP කින් එලවන්න උන හේතුව සහ තව හේතුවක් තියෙනවා. දැන් මේ වෙනකොට ආණ්ඩුව ගේන්න හදන යම් යම් ක්‍රියාමාර්ග ගැන මේ පණික්කිය දකින්නෙම ඒක අසුපවාදී විදියට. මේ ගැන විනී හෙට්ටිගොඩ අපේ කාටුන් ශිල්පියා ලස්සනට දාලා තියෙන විනී අයියා. අද මේ ආණ්ඩුව පාසල් සිසුවියන් ගැබිනියන් කරන්න පනත් ගේන්න හදනවාය කියමින් ජනතාව ගොනාට අන්දවන්න උත්සාහ දරන විමල් වීරවංශ තරුණියක් දූෂණය කිරීමෙන් පවුලේ හටගත් ප්‍රශ්නයක් නිසා සියදිවි හානි කරගන්නට ගිය බව ලසන්ත වික්‍රමතුංග ඔහුගේ පුවත්පතේ ලියා තිබුණේ මෙසේය. විමල්ට ජවිපෙන් ඉවත්වීමට සිදුවීමද හේතු වුණේ මේකයි. එයා ලියනවා ආදරණීය බිරිඳට ලියනවා ලිපියක්. ඒ ලිපිය තියෙනවා මේ විනී අයියා දාපු එකේ මේ සහ පුවත්පතේ තියෙන එක. පුවත්පතේ තියෙන්නේ අනියම් පෙම් සබදකමක් නිසා විමල් දිවි නහගන්න ගියේ මෙහෙමයි කියලා ඒ පුවත්පතේ පළවේ තිබිච්චම ලියනවා ලිපියක්. විමල් ලියනවා බිරිඳට ආදරණීය ශෂි මට සමා වෙන්න. මට ජීවිතය නිවැරදි කරගෙන ඉදිරියට යාමට අවස්ථාවක් ඔබ නොදෙන නිසා තවදුරටත් ජීවත් වීමට මම අදහස් නොකරමි. මට සමා වෙන්න. ඔයාට සුබ අනාගතයක්. දරුවන් දෙදෙනා කියලා වගේ තින්නේ. මා පැහැදිලි නෑ අකුරු ටික ආදරණීයන් වෙලා මා වෙනුවෙන් බලා ගන්න. චූටි දූ පුතාට මං ගොඩක් ආදරේ. මට ජීවත් වුණා ඇති. මට දුකයි. ඒත් වෙන කරන්න දෙයක් නෑ. මට සමා වෙන්න. මේ ෂම් වගේ එකක් තියෙනවා. ෂම්. ඒ දවස්වල මේ පත්තරේ තියෙන විදිහට ජවිපේ විසින් මේ ලිපි සියල්ල ජනතාවගේ දැන ගැනීමට හෙළි කරනු ඇතැයි බියවුණු විමල් තර්ජන හා බියවැද්දීම් මගින් පක්ෂය මෙල්ල කරන්නට උත්සාහ කළේ. ඔහු කලා වූ එක් තර්ජනයක් නම් ජපානයේ ඇති. ඉතුරු ටික කියන්න බෑ පත්තරේ නෑ. ඉතින් මේක අපි දාන්නම් ටිකක් ලොකු කරලා ඕගොල්ලෝ බලන්න පුළුවන් නම් විමල් අර ලිපියේ මෙහෙම තියෙනවා. විමල් වීරවංශ අස්සන් කොට ඇත්තේ ෂම් යනුවෙන් ෂම් හෝ ගම් යනුවෙන්. ඒ ඔහු සුනිල් මාධවගේ හිරු පත්තරයට ලියන කාලේ භාවිතා කර විමරසිරි ගම්ලත් නැමැති ව්‍යාජ නාමයයි. මේ ලිපිය ඔහු තම බිරිඳ ශශීට යවූ අතර ඇය වහා මෙම ලිපිය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට ෆැක්ස් කරේය. මම පුළුවන් ටික කියන්න මේ ටිකයිනේ තියෙන්නේ. Taman සියදිවි නසා ගන්නට යන බව දන්නමින් වීරවංශ තම අත්තකුරින් ඔහුගේ බිරිඳ ශශීට ලියූ ලිපිය දැන් The Sunday Leader පුවත්පත සතුව ඇත. වීරවංශ සියදිවි නසා ගැනීම වැළැක්වීමට ගියේ ජනතා විමුක්ති පෙරමුණේ නිසි වේලාවේදී ඒ අනතුර වළක්වන්නට මැදිහත් වීම නිසායි. ඔහුගේ ජීවිතය ගලවාගත් ජවිපේ අතහැර අද ඔහු වෙනතකට ගොස් ඇත. ශශීට ලියූ ලිපි අන්තර්ගතය අති පුද්ගලික බවත් ඉසුරුවත් මේ කාරණේ අපගේ පාඨකයා ඉදිරියේ තබන්නේ කිසිදු වැරදි චේතනාවකින් නොව යුද්ධයේ වෙනුවෙන් සටන් බිමට තරුණයන් දක්වන දේශප්‍රේමීකුගේ සැබෑ ස්වභාවය ජනතාව විසින් මැන බලා තීන්දුව කරනු පිණිසයි. මේ රටේ දුප්පත් දෙමාපියන්ගේ දරුවන් යුද්ධයට යවා වීර මරණයක් අත්කර ගැනීම හීනයක් මවාපෑ වූ වීරවංශ තමන් ප්‍රශ්නයකට මුහුණ දුන්න අවස්ථාවේ ඉන් ගැලවී ගන්නට නොහැකි තමන්ගේ මේ ඉතුරු ටික පේන්නේ නැහැ. ඉතින් ඔන්න ඕක තමයි මේ පණික්කියා කියන්නේ සාපයක්. මම තුන් දෙනෙක් නම් කරනවා. තුම්මුල්ලේ පණික්කියා, නන්දන ගුණතිලක, ගොම්මන්පිල නොහොත් ගම්මන්පිල. ගම්මන්පිල රංග එක වෙලාවකදී එක වේශයන් ගන්නවා. වේශයන්? ඔව් බං වේශයන්. වේශයන් තමයි නේ වේශයන්. වෙලාවක මදු මාදලත් එක්ක ඔබට මතකද කඩු අරගෙන අම්මට පාතාලේ වගේ කාලයක් හිටියේ. එක වෙලාවක පාටලි චම්පිකත් එක්ක තට්ටේ මුඩු කරමින් తాවකාලික පැවිද්දට යනවා. මුං ඇවිල්ලා බෝධිලිම වගේ. ඒ අවශ්‍ය කරන තැනට පාට වෙනස් කරලා හැසිරෙනවා. දැන් මූට මොකද්ද අයිතිය තියෙන්නේ? මාලිමාවේ වැටුප්. අපි කියේ හරි වැරදි ගැන වෙන එකක්. මාලිමාවේ වැටුප් පැලවත්ත කාර්යාලයට ගිහින් ඉන් බෙදා දෙන දේ තමයි മന്ത്രിවරු ගන්න. එහෙම කරන්න බෑ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී කියලා අල්ලස්ව දූෂණ විමර්ශන කොමිසම සභාවට පැමිණිල්ලක් දානවා. එතකොට දැන් මූ පළාත් සභාවට නේද මගේ මතක හැටියට ඔව් മന്ത്രിවරයෙක් හැටියට එන්න පළාත් සභාවට පාර්ලිමේන්තුවට. මූ රුපියල් 100 එක්කහුව කරානේ. මූ රුපියල් 100 එක්කහුව කරා අන්තිමට කිව්වේ මේකට යාචකෙකුට උද සම්බන්ධ විය හැකි දායකත්වයේ ලබා දී හැකි. අපි යාචකයට කියන්නේ ඔබ රාත්‍රී ආහාර වේලට ඒ ආහාර වේල අමතක කරලා කුසගින්නේ ඉඳලා ඔබ දෙන්න. මොකද මේක ජාතිය උදෙසා කරන. ඒ තරම් ඌ ඇවිල්ලා
මාර වස්තුවක් හැටියට පාර්ලිමේන්තුවේ ඉන්න ඕන ඌට සල්ලි නැහැ. ඌ අර සුද්ධෝදන වගේ සුදු ඇඳගෙන පෙන්නන්න සක්කිලියා මේ මිනිස්සුන්ගේ රුපියල් 100 එක්කහු කරා මතක නේද? ඔක්කොටම ඉස්සිල්ලා කාලා මමත් රුපියල් 100ක් දැම්ම කියලා මං කියන්නේ. අපේ ඒ සල්ලි දීලා හිටපිය පරේ ඔක්කොටම ඉස්සිල්ලා. අපි අර නාමල් බඩු ගහපුවාම ශ්‍රී ලංකන් එයාලයින් එකේ අපි සල්ලි ඉල්ලන්නේ. ඒ වගේ මේ රුපියල් 100 මිනිස්සුන්ට රිටර්න් කරලා හිටපන් අනුන්ගේ රෙද්දස්සට අත දාන්න ඉස්සිල්ලා. ආයි කියන්නද? මිනිස්සුන්ගෙන් සල්ලි එක්කහු කරලා දේශපාලනය කරපු ඡන්දේ කරපු තමුසේ ඕයි එතකොට නැත්නම් තමුන්නාන්සේ ඕයි නෑ කෙටි කළම කියමු තමුසේ ඕයි ඒ සල්ලි ටික අවභාවිතාවනේ කරේ. ඒ කියන්නේ මිනිසුන්ව රැවට්ටුවනේ. මිනිසුන්ව රවට්ටලා මිනිසුන්ට බොරුව කියලා තමන් ඒ සල්ලි ටික ලක්ෂ ගාණක් එකතු කරගත්තා. එතකොට ඒක වංචාවක්. ඒ සල්ලි ටික මුලින්ම දීලා හිටහන් අනුන්ගේ රෙද්දස්සේ ගහලා මේ පුකේ ඇඟිලි ගහ මයිල් ගාන හොයන්න නැතුව ඒක කරලා හිටපන් පරේ ඔක්කොම විසිලා. තොපි පරයන්ට මේ භාෂාව කතා කරන්න ඕන. බෙලක් අයට මගේ භාෂාව නිකන් හරි නෑ. මට සිලුටු නෑ. හරි කවට හරි එක ඇලර්ජික් නම් නොබල ඉන්න. මේ පර බල්ලන්ට බලු ක්‍රමවේදයේ ඇවිල්ලා බල්ලෝ විදියට හැසිරීලා මිනිස්සුන්ව රවට්ටලා මිනිස්සුන්ව අනාථ කරලා මේ ධාතු සුනකයෝ අනිත් උන්ට ඇඟිල්ල දික් කරනවා. ඒ වගේ උන්ට මොනවද මචං කතා කරන්න ඕනේ? ඔයවැනි භාෂාවකින් නෙමෙයිද?